නම සද්ද කරන්නේ කොහොමද කියන්න සමීර දෙවෙනි නම මේ සමීර සම්පත් පියදිගම නේ ගම කොහෙද කටුගස්සර ඔයාට කොහොමද කොන්ෆිඩන්ට් ආවේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා ඔයාට මෑම් මං ගොඩක් ආසාවෙන් ෆලෝ කරා ස්ටඩි කරා වැටුණා ඉතින් මම try එකක් දෙනවා දැන් සාමාන්‍යයෙන් කරන්නේ තාරපාරේනේ කොහොමද ඒක ඒකේ අපහසුතාවයක් තියෙනවද අපහසුතාවයක් තියෙනවා ලිස්සනවා ඒත් මට කොන්ෆිඩන්ට් එකක් තියෙනවා බලමු ඉස්කෝලේ ගියේ නුගවල thank you very much නුගවල ඉස්කෝලේ ගියේ කොහෙද සෙන්ට් ඇන්තනිස් සර්වි ස්කෝලේ මම සමීර පියදිගම මං ආවේ කටුගස්සර ඉඳලා මේ තමයි මාත් එක්ක මේ ෂෝ එකට ස්ටන්ට් ඉවෙන්ට් එකට ආව මගේ පාර්ට්නර් ස්ටන්ට් ගැන කිව්වොත් චූටි කාලේ ඉඳන් මම බයික් වලට ආසයි ආදරෙයි ඒ වගේම ITN Youth Got Talent program එකෙන් මගේ මේ ස්ටන්ට් වලට ලොකු සපෝට් එකක් වුණා
සාමාන්‍ය පාවිච්චි කරන වෙන බයික් එකක් තියෙනවද ගෙදර? සාමාන්‍ය පාවිච්චි කරන සර් මං කවින කවි. සර් බයික් 3ක් තියෙනවා. තුනම මේ වගේ කන්ඩිෂන්. ඒතර මහ පාරේ යන්නේ කොහොමද? මහ පාරේ පදින්නේ නැහැ සර් මේක. නෑ අනිත් ඒවා? අනිත් ඒවාත් මේ වගේම තමයි. ඒවා අයින් කරලා තියෙන්නේ දැන්. ඒතර මහ පාරේ බයික් එක යන්නේ නැහැ. නෑ සර්. ස්ටන්ට් වලටම තමයි ගත්ත හැම බයික් එකම සෙල්ලම් කරේ සර්. මේ අපැත්තෙන් ඉන්න කවුද මේ? මේ තමයි කවිෂා. මෙයයි තව මගේ ක්‍රූ එකේ හිටපු තව යාළුවෙක් ඉන්නවා. චන්දිමාල්, මනෝජ් රක්වාන, යසස් මදුශංක සෝමරත්න. ඒ තුන් දෙනා තමයි මගේ සපෝට් එකට ආවේ සර්. Oh it's very good. ගමේ නෑ යාළුවෝ. පහල මං කියන්නේ එහෙම නුවරම යාළුවෝ. නුවර නෙමෙයි සර්. මට හිතෙනවා පොඩි තෑග්ගක් දෙන්න. මොකද්ද මෑ? හිතන්නේ තම දුරටත් මේ විනිසුරු මඩුලට කවුරුවත් චෝදනා කරන එකක් නෑ. ඒකම ආත්මාර්ථකාමී විනිසුරු මඩුලක් කියලා. මං හිතන්නේ මේ තරගකරුවා පළමු තරගකරුවා බවට පත් වෙනවා. තවත් වටයක නොරැඳී කෙලින්ම අවසන් මහා තරගයට යන්න. සමනලි. ඇයි මේ අහිංසක කොල්ලටම ග්‍රෑන්ඩ් බසර් එක ගහන්න හිතුවේ? මට හිතුණා ආයි chance එකක් එන්නේ නැහැ කියලා. right. සමනලී තමන්ගේ යුතුයකම ඉටු කළා. සමනලී තමන්ගේ යුතුයකම ඉටු කළා. තව ග්‍රෑන්ඩ් බසර්ස් අවස්ථා 3ක් තියෙනවා. කිෂුගෝස් මහත්තයා මොකද හිතන්නේ? අපේ රටේ ආර්ථිකය රඳාපවතින්නේ ටුවරිසම් වලින්නේ. එතකොට එක අංශයක් ඒක. ඉතින් අපේ මේ රටට එන සංචාරකින්ව පුළුවන් තරම් අඩුවෙන් විදා ගන්න සලස්වලා අපි ඒ අයගෙන් සල්ලි උදුරා ගන්න පුළුවන් නම් රටේ ආර්ථිකය අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ රටට එන අය අවදි කරවලා තියන්න තවත් හොඳ අංගයක් මේ අංගය මම ඒ විදිහටයි දකින්නේ. ඔහු සැබෑ දක්ෂයෙක්. මම හිතනවා තවත් ප්‍රගුණ කරුවොත් ඔබට මේ කරපු දේවල් නෙමෙයි මේට වැඩිය විශ්මයජනක දේවල් කරන්න හැකියාව ලැබෙයි කියලා. අනිවාර්යෙන් ලොකු ලස්සන වාක්‍ය ඕන්න ඉතා සරලව කියමු. අපේ එකෙන්. එච්චරයි. අපේ එකෙන්. එච්චරයි. හරි. ජයවා. හිතාගන්නවත් බැරි ජයග්‍රහණයක් හම්බුනේ. ඒ වගේම හැමෝගෙම සහයෝගය මත මේ ආව ගමනට හම්බුන කමෙන්ට් එක ගොඩාක් වටිනවා මට. Coming up next.
නම සද්ද කරන්නේ කොහොමද කියන්න සමීර දෙවනි නම මේ සමීර සම්පත් පියදිගම නේ ගම කොහෙද කටුගස්සොර. ඔයාට කොහොමද කොන්ෆිඩන්ට් ආවේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා ඔයාට? මෑම් මං ගොඩක් ආසාවෙන් ෆලෝ කරා ස්ටඩි කරා වැටුණා. ඉතින් මම try එකක් දෙනවා. දැන් සාමාන්‍යයෙන් කරන්නේ තාරපාරේනේ කොහොමද ඒක? ඒකේ අපහසුතාවයක් තියෙනවද? අපහසුතාවයක් තියෙනවා ලිස්සනවා. ඒත් මට කොන්ෆිඩන්ට් එකක් තියෙනවා. බලමු. ඉස්කෝලේ ගියේ නුගවල. Thank you very much. නුගවල ඉස්කෝලේ ගියේ කොහෙද? St. Anthony's. සර්වි ඉස්කෝලේ. මම සමීර පියදිගම මං ආවේ කටුපස්සට ඉඳලා මේ තමයි මාත් එක්ක මේ ෂෝ එකට ස්ටන්ට් ඉවෙන්ට් එකට ආව මගේ පාර්ට්නර්. ස්ටන්ට් ගැන කිව්වොත් චූටි කාලේ ඉඳන් මම බයික් වලට ආසයි ආදරෙයි. ඒ වගේම ITN Youth Got Talent program එකෙන් මගේ මේ ස්ටන්ට් වලට ලොකු සපෝට් එකක් වුණා.